හරි සුබ දවසක් වේවා සර්වි මගෙත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම අද මම හිතන්නේ ටික දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ හේතුව මේ දැන් අපේ ගොයම පූදින්න පටන් අරගෙන තියෙන්නේ එතකොට මේ අපිට පුංචි කරදරයක් ඇවිල්ලා තිනවා ඒ කියන්නේ මේකට ඇවිල්ලා තිනවා පොඩි කීඩාවන්ගේ පොඩි උවදුරක් ඒ කියන්නේ කීඩාව මම ඔයාලට ෆොටෝස් දාලා පෙන්නනම් ඊළඟ මේ අතරතුර පෙන්නනම් ඒ ෆොටෝස් මේ මම පරීක්ෂා කරනකොට දැක්ක කීඩාව දැන් මේ සාමාන්‍යයෙන් ගොයන් ගහක සාමාන්‍යයෙන් ඉන්නවා දෙතුන් දිනකට වැඩි ඉන්නවා එක ගොයන් ගහක මේවා වෙන්නේ ඒ කියන්නේ මෙයාලා තව ටික දවසක් යනකොට මේ ගොයමට ගොඩක් හානි කරනවා. ඒ නිසා අද ඒක මර්ධනය කරන්න යන්නේ ඔයාලට පේනවා ඇති මේ ගොයන් පීදෙන අවස්ථාවේදී ගොයක් ටිකක් උසයි. නමුත් කරන්න දෙයක් නැහැ. මේකේ ඇවිදලා අපිට ගහන්න වෙනවා. ඉතින් අපි කකුල් වලට පෑගෙන ගොයම සමහරට විනාශ වෙන්න ඉඩ තියෙනවා. නමුත් වෙන්න යන හානිය ගොඩක් විශාලයි. ඒ නිසා තමයි අපි මේක කලින්ම මර්ධනය කරගන්න හදන්නේ. හරි අපි බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි ඔයාලට පේනවා ඇති දැන් අපේ ගොඩක් පීදෙන්න පටන් අරගෙන තියෙන්නේ. පීදුම් හමාර නැහැ නමුත් ඉතින් මේක තමයි අපි පාවිච්චි කරන මේ බෙහෙත් එක පුංචි මිලිලීටර් 100ක් වුණාට මේක රුපියල් 7000 ගාණක් මේකේ මිල. එතකොට මේ සුපුරුදු පරිදිම මේ අපේ මේ පොඩි ටැංකියෙන් තමයි අපි මේ තෙල් එක ස්ප්‍රේ කරන්න හදන්නේ. මොකද හේතුව මේ ද්‍රෝණ එකෙන් අපි මේක මේ ගහමු කියලා තමයි තීරණය කරේ මුලින්ම. මොකද මේ ද්‍රෝණ එක ගහනකොට මොකද මේ ගොයම පෑගෙන්නේ නැහැ අපි රුඩින් ගහන්න පුළුවන්. නමුත් මේ ඒ ගැටලුවක් තියෙනවා මේ ගොයම් මල් හැලෙනවා. එතකොට ගොයම් වැටෙනවා කියලා ප්‍රශ්නයක් ආවා. ඒ නිසා ඉතින් සුපුරුදු විදිහටම මේ පොඩි ටැංකියෙම තමයි අදත් මේ වැඩේ කරන්නේ. ටිකක් අමාරු වැඩක්. නමුත් මේ දේ රැකගන්න මේක අනිවාර්යෙන් කරන්න වෙනවා. හරි. එහෙනම් මේ පොඩ්ඩක් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක මේ වැඩේ වෙන්නේ කොහොමද බලන්න. හරි ඔය පේනවා ඇති ඔයාලට ඔය චූටි සතෙක් පේනවා. ඒ තමයි කීඩාව. ගොයන් ගහේ මුලට වෙන තමයි ඉන්නේ. හරි. ඔය ඉන්නේ ඒ කීඩාව කියන සතා. හරි මේ එතකොට ওই විදිහට තමයි මේ අද දවසේ මේ ශේස්ත්‍රයේට අපි සර්බිම අපේ කුඹරට මේ ඔය කීඩාව පාලනය කරන්න දු බෙහෙත බෙදුවේ මේ විදිහට. එතකොට මේ මට කියන්න අමතක මේ බෙහෙත ක්‍රියා කරන්නේ ඉස්සෙල්ලා මේ ශේස්ත්‍රයට මේ තේල් එක ස්ප්‍රේ කරාට පස්සේ මුලින්ම මෙයාලා ආහාර ගන්න එක සම්පූර්ණ නවත්තනවා. ඒ බෙහෙතේ හැටි බලපෑම. සමුත් මේ කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ අද ගැහුවා එහෙම කියලා මේ එකපාර මේ සතු මැරිලා යන්නේ නැහැ. මොකද මෙයාලගේ බිත්තර විනාශ වෙනවා. ඒතර ආහාර ගැනීම සම්පූර්ණ නතර වෙනවා. මේ ඒ වගේ ටික කාලයක් යනවා මේකට බලපෑමක් එන්න. මොකද ඒ හැටි තමයි ඒක. ඒ බෙහෙතේ ක්‍රියාකාරීත්වය ඒ වගේ. එතකොට මේ තව දෙයක් කියන්න ඕනේ. හවස 4න් වගේ පස්සේ තමයි සාමාන්‍යයෙන් මේ ශේස්ත්‍රයට මේ බෙහෙත අපි එකතු කරන්නේ. මොකද හේතුව මේ ඔයාලා දන්නවා ඇති සමහරට මේ ගොයන් වල මේ උදේ වරුවේ සාමාන්‍ය මේ ඉර නගිනවත් එක්කම ගොයන් මල් වල මේ අර වී යටේ පියල් දෙක ඇරිලා ගොයන් මල් කට ඇරෙනවා. ඒක ඔයාලා දැකලත් ඇති සමහරට. එතකොට මේ ඒ වෙලාවේදී අපි මේ අපි ගහන මේ කෘමිනාශක යෙදුවොත් අර ගොයම් මල් ඇතුළට මේ කෘමිනාශක යනවා. එතකොට මේ වී වලට මේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ බෙහෙත යොදන්නේ හවස 4න් වගේ පස්සේ. මේ හරි. එතකොට ඉතින් මේ අද සිද්ධ වුණේ ඒක මේ සදා චූටි මම ඔයාලට මේ ෆොටෝස් දාලා තියෙනවා මේකේ. කලින් පෙන්නනම් මේ ෆොටෝස්. ඉතින් මේ සතා චූටි නමුත් කරන්න පුළුවන් හානිය ගොඩක් ලොකුයි. ඒ නිසා තමයි අපි මේක මේ කොහොම හරි පාලනය කරගන්න හදන්නේ. හරි. එහෙනම් අද දවසට සමුගන්නම් ඔයාලගේ. එහෙනම් ඔයාලට සුබ දවසක්.